Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අපි හම්බ වෙන්නේ ගොඩ කාලෙකට පස්සේ. මං චුට්ටක් බිසි වෙලා හිටපු නිසා වීඩියෝ අරගෙන එන්න බැරි වුණා. අද vlog එකත් එක්ක එකතු වෙලා හිටියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මම අද යන්නේ කොහෙද කියලා. අද අපි යන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ ෆීල්ඩ් විසිට් එක. කොහෙටද යන්නේ කියලා මම දැම්ම කියන්නේ නැහැ. ඉතින් අපි කැම්පස් එකෙන් පිටත් වුණේ නම් උදේ 6ට විතර. මුලින්ම අපි සර්විස් ඒරියා එකෙන් අතර කරලා උදේ කෑම ගත්තා. මේ බලන්නකෝ. ෆීල්ඩ් විසිට් එකක් කියලා කිව්වට මොකද අපි උදේ පටන් ගත්ත වෙලේ ඉඳන් සින්දු කියනවා, ඩාන්ස් කරනවා. ඇත්තටම මාරම විදියට අපි එන්ජොයි කරා. මේ ෆීල්ඩ් විසිට් එක දවස් 5ක ෆීල්ඩ් විසිට් එකක්. ඔක්කොම විස්තර දැන් කිව්වම අගයක් නෑනේ. ඒ නිසා දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉස්සරහට මම කියන්නම්. අපි මුලින්ම ගියේ බටාත තියෙන කුෂි තාක්ෂණික උයනට. ඔයාලා මගේ වීඩියෝ එකක්වත් මිස් කරන්න නැතුව බලනවා නම් අනිවාර්යයෙන්ම මේ ප්ලේස් එක දැකලා තියෙන්නම ඕන. මොකද මම කලින් වීඩියෝ එකක් කරා බටාත කුෂි තාක්ෂණික උයනට ගිහිල්ලා. ඒක මාරම ලස්සනයි, යන්න ඕන තැනක්. ඇත්තටම අපි නොදන්න හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන් තැනක්. කට්ටියටම ඇවිතලා මහන්සි නිසා අපි හිතුවා මොනවා හරි බොන්න නතර වෙන්න. මේව පිපී හිටියට දැන් දවල්ට කන්න වෙලාවත් ළඟයි. ඊට පස්සේ අපි ගියේ දවල්ට කෑම ගන්න. අපි එන්න කලින් කෑම ඕඩර් එකක් දාලා තිබුණේ. මොකද ෆුඩ් කමිටි එකේ ඉන්නේ අපි කට්ටියම තමයි. අපේ යාළුවෝ කට්ටිය ඔයාලා වීඩියෝස් වල දැකලා ඇති. ඊට පස්සේ ඉතින් බටාතට ටටා බායි කියලා අපි ආවා. ඊළඟට ලංකාවට ගෙන කාබනික කොහොමද කරන්නේ? ප්‍රොජෙක්ට් රටවලින් එවනවා. ඒ එවන ඒවා අපේ භූමියට හොඳද? ඒක වගා කරලා ඒ වගේ අස්සන්න දිනුවද කියලා අපි දැන් මේ ඉන්නේ අඟුණුකොළ පැලැස්ස තියෙන කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ. ඉතින් ඒකෙනුත් අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඒක නම් කපන හැටි පෙන්නනවා. කපලා මීඩියම් එක ඇතුල් කරමින් මේ වගේ කොටසක් කරනවා. ඒක අතට ඇත්ත කොටල එකක් පෙන්නන්නේ නැහැ. මේ වගේ චූටි කොටසකුයි මීඩියම් එක ඇතුල් කරන්නේ. බලන්නකෝ ඔයාලත් මෙන්න මේව දැකලා තියෙනවද කියලා. මේ තියෙන්නේ කෙසෙල් පැල. හිතන්නවත් බෑ නේද? පටික රෝපණය කරලා හදපු කෙසෙල් පැල. ඉතින් මේ කියලා දෙන්නේ ඒක කොහොමද හදාගන්නේ කියලා. ඇත්තටම අපිට අද ප්‍රැක්ටිකලි හුඟක් දේවල් ඉගෙන ගන්න ලැබුණු දවසක්. ඔන්න ඉතින් අපි එතනින් පිටත් වෙන්න හදනකොට අපිට රස කෑමක් හම්බ වුණා. අපේ නිපුණලගේ අම්මා අපිට වැලි තලප හදලා එවලා තිබුණා. ඉතින් මේ තියෙන්නේ අපි ඒ වෙලාවේ වැලි තලප කන ගමන්. ඒක ඇත්තටම හරිම රසයි. ඊට පස්සේ මේ අපි යන්නේ හරිම ලස්සන වැඩකට. මොකද මුතු බෙල්ලන් හොයාගෙන තමයි යන්නේ. ගොඩාක් පරණ මුතු බෙල්ලෝ අපිට මෙතෙන්දී හම්බ වුණා. මෙතනට ඉතින් හැමෝටම යන්න නම් පර්මිෂන් නැහැ. මොකද මේක පෞද්ගලික ඉඩමක තමයි තියෙන්නේ. බලන්නකෝ. මෙතන ලස්සන මුතු බෙල්ලෝ හුඟක් හිටියා. ඉතින් අපිට කිව්වා කැමති තරම් මුතු බෙල්ලන් ගන්න කියලා. මතක සටහන් විදියට. ඉතින් අපි ලස්සන මුතු බෙල්ලන් හොයලා ගත්තා. ඔය පේනවනේ මගේ යාළුවා මුතු බෙල්ල තෝරනවා. ඒ ආස්සේ අපිට හම්බ වුණා හැංගිලා හිටපු යාළුවෙක්. ඔන්න බලන්නකෝ. යා සද්ද නැතුව ඉඳලා එකපාරටම යන්න පටන් ගන්නවා. මේ කලපුවේ තියෙන ලස්සන බලන්නකෝ. ඇත්තටම අපි ගියේ හවස් වෙලාවක. මෙතන මාරම ලස්සනයි. මේ ස්ක්‍රීන් එකේ නම් ඔයාලට ඒ තරම් ලස්සනට පේනවා කියලා මම හිතන්නේ නැහැ. මෙතනින් එහා පැත්තේ තියෙන්නේ මුහුද. අද දවසේ දැන් ඉතින් හැමෝටම මහන්සි අපි ආවා අපි නතර වෙන තැනට. අපි නතර වුණේ KDU කැම්පස් එකේ.
මේ තියෙන්නේ අපිට ලැබුණු රූම් එක රූම් ටුවර් එකක් කරන්න ඕනි කියලා හිතුණා. ඔන්න අඳුන ගන්න මේ ඉන්නේ මගේ රූම්මේට්. අපි දෙන්නටම වෙන වෙනම හැමදේම තිබුණ රූම් එකේ. ටේබල් දෙකක් තිබුණා, ඇඳවල් දෙකක්, එතකොට පුටු, කබඩ්, එතකොට ඇඳුම් රැක්, මේ හැම දේම අපි දෙන්නට අවශ්‍ය විදියට තිබුණා. ඒ පහසුකම් හැම දෙයක්ම ඉතාමත් හොඳින් අපිට KDU කැම්පස් එකෙන් දීලා තිබුණා. මෙතනින් බැල්කනි එකට යන දොර තමයි මේ තියෙන්නේ. එතනින් යන්න එපා කිව්වා. ඉතින් චුට්ටක් ඔන්න ඔයාලට පෙන්වන්න හිතුණා. කාලා බීලා ඔක්කොම කරලා ඊට පස්සේ නිින්ද ගියා. මේ උදේ පෙට්ටිය එක අපිට රූම් එක ගාවටම හම්බ වුණා. ඊට පස්සේ අපි ඉතින් ෆීල්ඩ් විසිට් එකේ සෙකන්ඩ් ඩේ එකට යන්න තමයි මේ රෙඩි වෙන්නේ. දැන් වෙලාව නම් උදේ 6 ගාන විතර. මොකද අපි නැගිට්ටේ උදේ 5 ගානට. මොකද උදෙන්ම යන්න ඕන නිසා. මෙහි ටිකක් ඉතින් රූල්ස් වැඩි. මොකද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයනේ. ඒක නිසා වෙන්නේ නැති ලස්සන view එකක් උදේ තිබුණේ. ඉතින් ඔන්න මම ඔයාලට ඒකත් පෙන්නුවා. දැන් අපි යන්නේ උදේ බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපේ සෙකන්ඩ් ඩේ එක පටන් ගන්න. ඇත්තටම කිව්වොත් KDU කැම්පස් එකෙන් අපිට මාරම හොඳට ට්‍රීට් කරා වගේම මාරම ලොකු සපෝට් එකක් දුන්නා. අපි මුලින්ම ගියේ කිරිබංආර පන්සලට. මොකද අපිට අද දවසේ තියෙන්නේ PRA එක කරන්න. ඉතින් එතෙන්දී අපිට පුළුවන් වුණා එදා පොය දවසක් නිසා ගමේ අය හුඟක් අපිට එකතු කරගන්න පුළුවන් වුණා. ඒ වගේම යාළගේ මාරම සපෝට් එකක් අපිට හම්බ වුණේ අපි කරන්න යන වැඩේට. ඔයාලා බලනවා ඇති අපි මේ කොහෙටද ඇවිත් තියෙන්නේ කියලා. තාම මට කියන්න බැරි වුණානේ අපි මේ කොහෙටද ආවේ කියලා. අපි ඇවිත් තියෙන්නේ සූරියවැව ප්‍රදේශයේ කිරිබංආර කියන ගමට. සූරියවැව කියලා කියන්නේ ඉතින් මං උපන් ගම. මගේ උපන් ගමට යාබද ගම්මානකට තමයි ඉතින් අපි මේ ඇවිත් ඉන්නේ. ෆීල්ඩ් විසිට් එක එන්න කලින්ම ගෲප් වලට බෙදලා තිබුණේ. ඉතින් අපේ ගෲප් එකට ලැබිලා තිබුණේ කිරිබංආර මැප් එක හදන එක. ඉතින් අපි මේ මැප් එක හදන ගමන් ඉන්නේ. බලන්න පන්සල ගාවම තමයි කිරිබංආර වැව තියෙන්නේ. හරිම ලස්සන view එකක් හවසට තියෙන්නේ. අද දවසත් මෙන්න මේ විදියට ගෙවිලා ගියාට පස්සේ අපි KDU එකට ආවා. අපිට ටී ටයිම් එක තමයි හරියටම සෙට් උනේ එනකොට. ඊට පස්සේ ටී බීලා, ඊට පස්සේ වොෂ් දාගෙන ඇවිල්ලා කෑම කාලා, ඒ හැම දෙයක්ම කරලා අපි ගියා අපේ ප්‍රෝග්‍රස් ප්‍රසන්ටේෂන් කරන්න. මොකද දවස වෙන හැම දෙයක්ම අපි රැට අනිවාර්යෙන්ම ප්‍රසන්ටේෂන් එකක් විදියට ඉදිරිපත් කරනවා. මොනවද අපි දවසේ ඉගෙන ගත්තේ, මොන වගේ දේවල්ද අපි කරේ, මෙන්න මේ කියන හැම දෙයක්ම. ඉතින් ඔය ටීම් එක තැන්වල එයාලට විනාඩි කිහිපයක් දෙනවා. ඒ විනාඩි කිහිපය ඇතුළත අපේ ඉදිරිපත් කිරීම හදා ගන්න ඕන. ඊට පස්සේ තියෙන්නේ අපිට ප්‍රසන්ට් කරන්න. ඉතින් මේ ඉන්නේ මගේ යාළුවෝ. අපේ ඩිපාර්ට්මන්ට් එකේ අපිත් එක්කම ඉන්න යාළුවෝ. බලන්න hina වෙලා ඉන්න අපූර්ව මහන්සියක් පේන්නේවත් නැහැ. ඇත්තට හැමෝටම මහන්සි. ඒත් ඉතින් අපි හරිම විනෝදයෙන් අපිත් එන්ජොයි කරන ගම අපි හොඳට වැඩේ කරා. මට හිතුණ දෙයක් තමයි අපි ලෙක්චරර්ස්ලා, ඇසිස්ටන්ට් ලෙක්චරර්ස්ලා ඒ හැමෝගෙම අතර තිබුණු බැඳීම මේ ෆීල්ඩ් විසිට් එකෙන් තවත් වැඩි වුණා කියලා. ෆීල්ඩ් විසිට් එකේ දවස් 5ම ඉතින් එක වීඩියෝ එකකින් අරගෙන එන්න බෑනේ. මම තවත් වීඩියෝ එකකින් ඊටු දවස් ටිකක් අරගෙන එන්නම්. ඉතින් එහෙනම් මං අදට ගිහින් එන්නම්.
ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. මං ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි.